එනකොට මේක පාඩම මේ බස ගාලා ඇහුණා. එතකොට මං කිව්වා අලියක් දන්නේ නැහැ කියලා. ඒකලා එක පාඩම එනවා හෙන්න කළු ගලක් වගේ. ඒකලා මං පැන්න කුඹුරට මේ පැත්තට පයින්නකොටම ටෝච් එක කරන බිමට. ඒකලා මං දුවන ආවා මේලා ඉන්නේ අට්ටාලේ ගාවටම. ඒකලා මෙයා මට ආයෙම කතා කරා පුතා. තාත්තා කියලා. ඒකලා මං ඇයි පුතේ මං කිව්වා කොයි කළු මාමා කියලා. කළු මාමා නෑ මේ තාත්තා මේ කියලා කිව්වා. එහෙනම් මං කිව්වා එහෙනම් පුතේ එහෙනම් කළු මාමා හැංගිලා ඉන්නවද නැහැ බයට කියලා කිව්වා. පුතා කෑ ගන්න වුණා තාත්තේ කියලා. කෑ ගන්න එනකොට කළු මාමා නෑ කියලා අපි අහුවා කළු මාමා කෝ කියලා. කළු මාමා නෑ කියලා කෑ ගැහුවා. කෑ ගන්නකොට කට්ටිය එක ගියා කළු මාමා බලන්න. කළු මාමා බලන්න යනකොට වැටලා ඉන්නවා කුවත්තන මොනවා වුණාද කියන්නේ ඉතින් එහාට දන්නේ ආලියා එහා පැත්තට ගියා. අපි ආලියා ඉන්න දැක්කා පල්ලෑ. හරිද? ඒකල මේ මංකෝ කළු මාමා ආලියා ඉන්නවා පල්ලෑ මේ එලවන්න යන්න කියලා හුවා යංගෝ කියලා ගියා. යනකොට ආලියා පිළිම මේ බන්ටේකුඩට යනකොට ටෝච් එක අල්ලනකොට ආලියා ඉන්න කුඹුරේ. ඒකලා අපි ටෝච් එක අල්ලගෙන 3 දෙනාම යනකොට පල්ලෙහාට ගියා ආලියා ඔය දිහාට. ඒ ගිහිල්ලා දැන් ආලියා නෑනේ. ඒකලා අපි ආයෙම ඒකලා තන ට්‍රැක්ටර් පාරක් තියෙනවා. ට්‍රැක්ටර් පාර දිගම ආවා. එනකොට එතන වංගුවක් තියෙනවා. වංගුවෙන් හැරිලා ගෙදෙට්ට එන්න ආවේ. එනකොට මේක පාඩම මේ බස ගාලා ඇහුණා. එතකොට මං කිව්වා ආලියක් දන්නේ නැහැ කියලා. ඒකලා එක පාඩම එනවා හෙන්න කළු ගලක් වගේ. ඒකලා මං පැන්න කුඹුරට මේ පැත්තට පයින්නකොටම ටෝච් එක කරන බිමට. ඒකල මං දුවන ආවා මේලා ඉන්නේ අට්ටාලේ ගාවටම. ඒකල මෙයා මට ආයෙම කතා කරා පුතා. තාත්තා කියලා. ඒකල මං ඇයි පුතේ මං කිව්වා කොයි කළු මාමා කියලා. කළු මාමා නෑ මේ තාත්තා මේ කියලා කිව්වා. එහෙනම් මං කිව්වා එහෙනම් පුතේ එහෙනම් කළු මාමා හැංගිලා ඉන්නවද නැහැ බයට කියලා කිව්වා. ඒකල ආයෙම මං මෙතෙන්ට ඇවිල්ලා දැන් යන්නත් බයන එකපාරට එතෙන්ට. ඒකල කොහෙටවත් යන්නත් බය හින්දා යංගෝ කියලා අපි තුන් දෙන්නම ආවා මෙතෙන්ට. ඇවිල්ලා ටිකක් චුට්ටක් එනකොට අපේ අර චූටි මාමා හිටියනේ. ඒකල චූටි මාමා මං කිව්වා චූටි මාමා කළු මාමා නෑනේ. මේ යන්න බලන්න කියලා. යංගෝ කියලා ඔහොම ගොඩ වෙනකොට ඒකල මං කිව්වා එන චූටි මාමා මෙතන ඉන්න පළගාව ඔයාලට දෙක පේන්නේ අඩු වෙන්නේ කියලා අපි දෙන්න ඉතර ගියා පුතයි මායි. ඒ ගිහිල්ලා වටපිට ටෝච් එක අල්ලලා බැලුවා. බලනකොට මේ පේන්න කවුරුත් නැහැ. ඒකල තව ඩිංගක් ඉස්සරහට යනකොට මේ ටෝච් එළියක්පත් වෙනවා. ඉලුක් ගොඩ උඩ. ඒකල ගියා දුවගෙන බලන්න. මං හිතේ දැන් ටෝච් එක වැරලා වෙන්නනේ කියලා. ගිහලා බලනකොට ටෝච් එකක්පත් වෙනවා මේ කළු මාමත් ඉන්නවා වැටලා. ඒකල බලපුවාම ලේ යනවා කණිමුත් එක්ක. මං කෑ ගැහුවා කළු මාමට අලියා ගහලා කියලා. ඒකල පුතත් කෑ ගැහුවා. අපි දෙන්නම දුවගෙන ආවා ආයෙ මෙන්න කුඹුරු දිහාට. කීයට විතර සිද්ධ වුණේ? 6 විතර නේ පුතේ. ඔව්. 7ට විතර. හැමදාම මේ ටලි කරදර තියෙනවද? හැමදාම තියෙනවා. ඊයේත් එලවලා තමයි මේ කුඹුරේ හිටියේ අපි. හැමදාම වියට බිමට දාපු දවසෙන් අලිය එනවා. අලිය එනවා හැමදාම එනවා ඉතින්. ඒක ඌව තමයි ටිකටක ඉන්නේ ඉතින්. ඔව් වනජීවිකෙන් ඇවිල්ලා අලිය එළවනේ. දැන් එයාට ගැහුවට පස්සේ තමයි ආවේ. ඔයාලා ඊට පස්සේ වන්නේට දුන්නාට පස්සේ ආවද? ඔව්. ඇවිල්ලා අලිය එළවුවා. එළවුවා. හරි. දැන් අද මොකක්ද උනේ? අද ඉතින් අලියා පාර දිගේ එනකොට කෑ ගැහුවා මෙතන ඉඳලා බඩතෝර නීඩි කට්ටිය. බඩතෝර ඉඳලා 3-4 දෙනාම ගියා අලිය එලවන්න. අලිය එලවන්න කියනකොට මෙතන බයික් එකක් තිබ්බා. බයික් එක එළිය ඇල්ලුවා අර පැත්තට. මහත්තයා පස්සෙන් අලියා පන්නගෙන එනකොට මේ අලියා අර පැත්තට පැන්න එළිය අල්ලනකොට මේ පුතා කෑ ගන්න වුණා තාත්තේ කියලා. කෑ ගන්න එනකොට කළු මාමා නෑ කියලා අපි අහුවා කළු මාමා කෝ කියලා. කළු මාමා නෑ කියලා කෑ ගැහුවා. කෑ ගන්නකොට කට්ටිය එක ගියා කළු මාමා බලන්න. කළු මාමා බලන්න යනකොට වැටලා ඉන්නවා කුවත්තන මොනවා වුණාද කියන්නේ ඉතින් එහාට දන්නේ ආලියා එහා පැත්තට ගියා. මම කෑ ගැහුවා. කෑ ගහන අතරින් එහාට ගියා මම. ඉතින් එහාට ගියාට පස්සේ හැලෙන් කොට මම ගියේ නෑ. මට යන්න බැරි හින්දා මම පුතා කියලා කෑ ගැහුවා. කෑ ගන්නකොට මහත්තයා කතා කරගන්න බැරුව මහත්තයා එනවා හරිය ඉඳලා. හැමදාම අලිය එනවා ඉතින්. හැමදාම අලිය එනවා. අලි කරදර තමයි තියෙන්නේ ඉතින්. හැමදාම කුඹුර කන එක තමයි කරන්නේ. කීයට විතරද අද මේ සිද්ධිය උනේ? 4 විතර.